ඔයගොල්ලෝ සීයලා ආච්චිලා මැරෙනකොට සාමාන්‍යයෙන් මෙලෝදියක් නැහැ නේ ඒගොල්ලෝ ගාව. ඒ ඉඩ කඩම් වතු පිට විතරයි තියෙන්නේ. හරිද? හිතපන් උඹලා මැරෙන ඩොලර් බිලියනයක් දෙයක් තියෙනවා මේ මේකේ account එකේ. හරි? පට්ට 100ක ඉන්න බං. හරිද? ඌ වැටෙන්නේ බං. හරිද? ඌ ගේනවා බෙන්ස් එකක්. දැන් බෙන්ස් නෙමේ. ඌ ගේනවා හොඳ රෝල්ස් රොයිස් අලුත්ම එකක්. අවුරුදු 95 දී. දැන් නිකමට හිතපන් මේ 100 කොහොමද කියලා. ඒක පදින කියලා හැප්පිලා මැරෙනවා. ඌ පට්ට 100 කෙනෙක් බං ඒ කියන්නේ අර 95 චිල්ලේ කියන බෝයි කෙනෙක්. තේරුණාද? අර මම නිකන් උදාහරණයක් එහෙම කරන්න එපා. අපරාධ සල්ලි මට දෙන්නේ ටික. 95 දී එහෙම මේ වගේ ගොන් වැඩ කරන්න ඕනේ නැහැ. හැබැයි එහෙම මිනිස්සු නැහැ. මිනිස්සු හිතනවා යම් කාලයක් ගියාම දැන් මං ඉඳියා ඇති දැන් මං කොහොම මැරෙන්න යන්නේ. ඉතින් හිත හදාගෙන පිං දහම් කරන්න ඕනේ කියලා. අර දැන් යාර යන්නේ මේ දල්දා වදින කට්ටිය. ඔබලා කියන්නේ නැද්ද? ඵලයන්. හරිද? ළමයි මෙහෙමයි. උගන් මේ මං ඇත්ත කතාව කියන්න. කවදාවත් දළදා ප්‍රදර්ශනය කරන්නේ නැහැ. ඒ කියන්නේ ඔය ඇත්තටම දළදා නෙමෙයිලා ප්‍රදර්ශනය කරන්නේ. හරි. දැන් බලහයි මං කොහොමද දන්නේ කියලා. මං දිවට නෙමෙයි. හරිද? නිලමේතුමා දවසක් කියනවා ප්‍රෙස් කන්ෆරන්ස් එකක ඇත්ත දළදා කවදා නිලමේ මේ කියන්නේ අර තව දබලක් තුන් දෙනෙක් ඉන්නව දන්න හාමුදුරුවෝ දෙන්නෙකුයි තව එකෙකුයි ඉන්නවා තම දන්නේ නැහැ. ඌ කියනවා කිසිම දවසක දළදා මාලිගාවට ගෙනහලා නැහැ කියලා. දළදා මාලිගාව තියෙන්නේ අනුරුවක් ඉමිටේෂන් එකක් තියෙන අනුරුවක් තියෙන. ඇත්ත එක කවදා දළදා මාලිගාවේ නෑ ළමයි. ඒක තියෙන තැන දන්නෙත් නෑ කට්ටිය. දන්නේ දෙතුන් දෙනෙක් විතරයි. හරිද? කොහේ හරි තැනක විශේෂ තැනක ඒ ගබඩා කරලා තියලා තියෙනවා. ආරක්ෂාව සඳහා. ඕගොල්ලෝ දළදා කියලා ගිහිල්ලා වඳින්නේ ඇත්තටම වෙන දෙයකට. හැබැයි හිතේ ඇතිවෙනවනේ අරමුණ. නිසා උලක් වෙන්නේ නැහැ. චේතනාවනේ කර්මයේ බවටපත් වෙන්නේ. චේතනාව හොඳයි. කර්මය හොඳයි. පින් රැස් වෙනවා. හැබැයි මෙතන නෑ ඇත්ත දළදා. මැරීගෙන යන්න ඕනේ නෑ ඒකට. ඒ දළදා දකින්න ඕනේ නෑ ළමයි. පින් දහම් කරන්න ඇහෙන් නෙමෙයි පින කියන්නේ දෘෂ්ටි නෙමෙයි පින කියන්නේ. චේතනා පින කියන්නේ. හරිද? මොකක්ද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන ළමයි ෆැෂන් එක ඒක. ඇයි? ඉක්මන නිවන් යන්න ඕනේ. ඒ නිසා පොලිම ඉස්සරහටම යන්න ඕනේ. ඔය නිවන් යන පොලිම නෙමෙයි. හරිද? අපේ කටින් නිවන් යන පොලිමේ ඉස්සරහටම යන්න ඕනේ. ගහ ගන්නවා, මරා ගන්නවා, කුණුහරුප කියා ගන්නවා. තැනට රණ්ඩු වෙනවා. දැන් බෞද්ධද කියහන්කො තැනට රණ්ඩු වෙනවා කියන්නේ පරිත්‍යාගනේ බෞද්ධ දේශනාවේ තියෙන්නේ. අම්මනම් කිව්වා එන්න මෙතන මං යන්නම් කිදෙන. අන්න එහෙම නින්න ඕනේ. හරිද? මේක මොකද්ද? මං තමයි ඊඳන් හිටියේ. හරිද? අරකද මේ කෑ ගහගෙන බැනගනු. ඇත්තටම දලදා වදින්න කියලා මිනිස්සු හොඳට පව් ටිකක් කරගන්නවා. පින් පහයි, පව් පහයි. කැපුණම් බින්දුවයි. හරි? මං ඇත්ත කියන්නේ. එන ගහුවත් කමන්නේ ඇත්ත කිව්වත්. ඕගොල්ලෝ මෙහෙම වෙන්න එපාලම හරිද? ඔය ධර්මයේ කවදාවත් කිසිම දෙයක ගබඩා වෙලා නැහැ. කිසිම දෙයක් දිවස් පාණ්ඩෙත් නෑ ඉර්ධි පාණ්ඩේ මේ ප්‍රාතිහාර ඒව නෑ බොරු. ඒව ළමයි තනිකරම සාහිත්‍ය. අර බුදුහාඳුරු මේ සිදුවක්ම ඉපදිකම් මල් හතක් උඩ ඇවිද්ද කියන කතන්දර. ඊට පස්සේ අර අරව මෙච්චරක් විශාලයි මෙහෙම විනිද පේනවා. ඒව තනිකර සාහිත්‍ය ළමයි. හරිද? ඕගොල්ලන්ට පොඩි කාලේ බුද්ධ ධර්මික උගන්වන්නේ සාහිත්‍ය. මොකද පොතක් තියෙන ලලිත විස්තර කියලා පොතක් තියෙනවා. දැනගන්න ඕනේ. ලලිත විස්තර කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙන ඒක තනිකරම මේව ළමයි. හරිද? අර තේරවාදී නෙමෙයි මහායාන පොතක්. කියනවා ඒ පොතේ තමයි ওই සාහිත්‍ය පාඨ එකකින් මල් හතක් පිපුණා. ඒ කුඩ යනකොට අරක වුණා මේක වුණා. ඛණ්ඩිකරම සාහිත්‍ය ලස්සනට ලියලා තිනවා ඒක. හාමුදුරු උගන්වන්නේවනේ. අර අහගෙන ඉන්නකොට අර කියනවා මෙහෙම උඩින් පැන නැග්ගා වතුර ආව දුන් දැම්මා ප්‍රාතිහාර පැව උඩින් අනේ ළමයි එහෙම දේවල් කරන්න පුළුවන් බුදුහාමුදුරන්ට බුදුහාමුදුරු අර විදිහ අපවත් වෙන්නේ. ඒ වගේ විශ්වකර්ම මිනිස්සෙක් නම් බුදුහාමුදුරු කියන්නේ අර විදිහ දුක් විඳලා පයින් ගිහිලා අපවත් වෙන්නේ නැහැ නේ බං. තේරුණාද? විශ්වකර්ම දේවල් කරන්න පුළුවන් මේ වෙලාවේ. ඒව තනිකර සාහිත්‍ය. ඒවට අහු වෙන්න එපා. හරිද? බුදුහාමුදුරු කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. වෙනස්ස මොකද්ද? මයින්ඩ් එක වෙනස්. එච්චර වෙනස්. මිනිස්සෙ එකමයි. අපිට උස වෙන්න පුළුවන් ඒක හරි. හරි. මොකද දැන් එන්නේ මිටි එක හරි. අපි මිටිනේ. උඩ කට්ටිය පරණ කට්ටිය උසයි. ඒක හරි. ඒක වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය මිනිස්සෙක්. රැස් විහිදෙන්න නම් මනම් වෙන්නේ නැහැ. හරිද? රැස් විහිදෙනවා නම් එහෙම වෙනවා නම් බා මිනිස්සු කියලා හිතපන්කෝ සමහර බුදුහාම බැනලා තියෙනවා මිනිස්සු ගිහිල්ලා. අර බැලලා තියෙන මුන්ට කියලා. ඒද රැස් විහිදෙන ඒ වගේ ප්‍රාතිහාර පාන මිනිස්සුන්ට බණිද කියලා ජෛන කෙනෙක් කවුරු හරි. උන් හිතන්නේ කෙලිම දෙයියෝ කියලා නේ බා. එහෙම බයින්නේ නෑනේ.
ඒ කියන්නේ තනිකරම සාහිත්‍යනවා. හරි. තේරුම් ගන්න මෙච්චරයි. බුදුහාමුදුර බණ කියලා තියෙනවා. තේරුම් ගන්න බණ කියලා තියෙන්නේ අල්ලන් උස්සන් පයින් නෙමෙයි. හරිද? ඒ බණ තේරෙන මිනිස්සු කවදාවත් මෙහෙම යන්නේ නැහැ. මේක ලංකාවේ ඉන්න අර බුද්ධාලම්බන ප්‍රීතියෙන් අර ඔප වැටිච්ච අර මහා හෙලියෝ සෙට් එක ප්‍රීතිමත් කරන පොඩි වැඩක්. අද නෙමෙයි ඉස්සර ඉඳන් මේක කරලා තියෙනවා. ලංකාවේ සෙට් එකක් හිතනලා පන්සලේ නැත්නම් ධාර්මික බව කියන. පන්සලේ නැහැ ධාර්මික බව. පන්සල ගිහම පින් ලැබෙනවා. මල් පූජා පින් ලැබෙනවා. එහෙම හිතන් ඉන්න කට්ටිය කියන. බල ආච්චිලා විශේෂයෙන්. ආච්චි අතර පන්සල් ගිහලා අනුන්ගේ කේලම් හොයනවා. නැත්තම් කාට හරි බැන බැන යන පාර යන ගමන්. දැන් කවුද බන් ධාර්මික? පන්සලද ආච්චිද කවුරුත් නැහැ. ආමුදුර බණ කියන මොකද්ද කියන අත්තරින්න කියලා කියන මේ 5000ක් එකතු කරනවා අය පන්සල හදන්න. බොරුනේ තියෙන්නේ. ඔය තේරුම් ගන්න ඕගොල්ලෝ මේ කාලේ හරි. බොරුවට නවයි නිකන් බොරු නිකන් නිකන් අර රැඩිකල් තින්කින් නෙමෙයි අර බොරුවට අහු වෙන්න එපා ඒකේ ලණු වලට. ඔයගොල්ලෝ ආචාර්ය සිලට කියන්න තෙරපිලා මැරෙන්න හදන්න එපා කියලා. හරිද? මැරෙන්නනේ බම් මේ යන්නේ. හරි එහෙම ඕනේ නැහැ. හරිද? එහෙම ඕනේ මම දැක්ක අර ෆොටෝ එකක් ගත්ත කියලා එකෙක් මේකේ ඌ අන්න හිරේ දාන අල්ලන කවුරු ඩයල්ලක් මේ දාලා ෆොටෝ එකක් අරගෙන හරිද? ඌ හොයනවා දාගෙන පොලිසිය. සෝෂල් මීඩියා දැම්ම කියලා. ඉතින් හොඳයිනේ බම් බෙදා හැරීමක් පරිත්‍යාග කියන්නේ කළා. දකින්න බැරි මිනිස්සුන් බලන්නේ මේ සලස්සුවේ. ඉතින් හොඳයිනේ බණ්ඩ. මෝඩයි කියන්නේ අනේ බන්දවල් ලංකාවේ තරම් ජෛන උන් නැහැ වෙන කොහෙවත්. සෝගලේ ආච්චිලා සියල්ට කියන්න මරණය එච්චර ඉක්මන් කරගන්න එපා. දැන් නිකමට හිතපන් ප්‍රෙෂර් එක තියෙන ආච්චි කෙනෙක් ගියා. ඇඳක් නැහැ නිදා ගන්න හරි උෂ්ණත්වයක් නැහැ රැයට හිතේ දවල්ට රස්නේ කන්න බොන්නේ නැහැ වැසිකිලි යන්නේ නැහැ. හිතපන් බලබදේල් මරනවා කියන්නවත් පුළුවන්. වයසක කට්ටිය ළමයි ওই තන මාරුනහම හරියන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. කෑම් බීම කන්ට්‍රෝල් වෙනවා. දැන් එතන කෑම් බීම කන්ට්‍රෝල් කරන්න බෑනේ. දිනේ වෙන කන්න වෙන්නේ. හිතපන්කෝ දැන් හරි කොහොමද වැඳලා ආවා කියලා. ගෙදර ආවම සීන් නැකලා හොදටම 250 300යි. සතියේ මැරෙනවා. අර අවබෝධයෙන් ජීවත් වුණා නම් කාලයක් ඉන්න තිබ්බා. පිස්සු කියලා නිකන් ඉක්මන මැරෙනවා. හරිද? මට සමානලා තියෙනවා මේ ජනගහනය පාලනය කරන්න කරපඩ දන්නේ නැහැ මේක කියලා. මොකද එක්ක තියෙනවනේ වෙනම පොලිමක් වයසක පොලිමක් 80න් උඩ 80+ වෙනම පොලිමක් තියෙනවනේ. ඒ කට්ටිය අමාරුයිනේ. ඒ වෙනම පෙන්නනවා. එහෙම එකක් නැහැ නේ. අර පොලිමේවනේ යන්න තියෙන්නේ. හරිද? ඕගොල්ලෝ කැමතිද යන්න? නැහැ. හැබැයි තීරුම් අරන් යන්න ළමයි. එක එක දේවල් භෞතික දේවල් පස්සේ දුවන්න එපා. දැන් උඹලා හිතපන් උඹලා පන්ති ඇවිල්ලා මේ අයිස් ගහනවා කියලා. ඒක පාපයක් නේ බං. ඇයි අම්මා තා දුක් විඳින උඹලා උගන්නන try එකක් දෙනකොට උඹලා කියලා කාලා කන්න වෙනවා. එන ගහනවා බං කෙනෙක්. අර ආනන්ති පාප කර්ම තියෙන්නේ. ඒවැ මිනි වර්ෂන් එක තමයි ඔක. අම්මා තාත්තා මරන්නේ නැහැ. නොමරා මරනවා. සිතුවිලි. අදහස්. ඒගොල්ලන් ගෞරවය. ඒගොල්ලන්ගේ තියෙන බලාපොරොත්තු ඔක්කොම මරනවා. පන පිටින් මරනවා. වල්ල දානවා. මරුවහ සමානයි බං. හරි දෙකම එකයි. අන්න ඒව තේරුම් ගනින් බං. පව් කියන්නේ සිරා පව්. ඔය මේ වගේ මේ මල විකාරනේ. හරි දැන් කවුරු හරි කෙනෙක් ෆොටෝ එකක් ගත්තට කවුරු හරි කීකේ මොනවා ඒක අවුලක් නේද? අයිතියක් ඒක මිනිස්සු. අන්න හිරේ දාන වැරදි. තේරෙනවද? ඉතින් ඔයගොල්ලෝ ඕනනම් යන්න මං කෙනෙක්. හරිද? ගියට කමක් නැහැ. පරිස්සමෙන් එන්න. තේරෙනවද? ආච්චිලට කියන්න බුදු අම්මෝ මැරෙන්න හදන්න එපා කියලා. හරිද? තේරුම් කරන්න ඒක ආච්චිවා හිතන්නකෝ දවස් 3ක් පාරේ ඉන්නකොට සීනියර් දෙඩිලා මැරෙනවා කියලා. ඊට සිජ පවුනේ කියලා කියන්නේ. එහෙම කියලා පොඩ්ඩක් තේරුම් කරන්න ඕක. මැරෙන්න මදනවා යවන්නේ. ඊට පස්සේ උඹලට බණී ජීවිත කාලෙම හරිද? අද අපි යන්න හැදුව මුන් තමයි අපිට යන්න දුන්නේ නැත්තේ. එහෙම කියලා. එහෙම වුණොත් නම් යවන්න ඉතින් කරන්න දෙයක් නැහැ. හරි. හරි. හරි බලන්න අන්තිම එක. ළමයි